හායි යමුද මාත් එක්ක රෝඩ් ට්‍රිප් එකක්. මේක නිකම් රෝඩ් ට්‍රිප් එකක් නෙවෙයි වෙන රටකට තමයි අපි යන්නේ. වැඩි ලේසි නම් නෑ. හැබැයි ඉතින් හරිම විනෝදයි. දැන් කියන්නම්කෝ අපි මේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ කෝලාලම්පූර් වල ඉඳන් තායිලන්ඩ් වල ක්‍රෙබි වලට. ඉතින් යන්නයි එන්නයි දෙකටම කිලෝමීටර් 1600කට වඩා ප්‍රමාණයක් තියෙනවා. පැය 10ක දුරක් කෝලාලම්පූර් වල ඉඳන් තියෙනවා. ඉතින් අපේ නඩේගුරාගේ තීරණය තමයි මේක ලොන් ඩ්‍රයිව් එකක් නිසා අපි රෑ 10ට යමුයි කියලා. නඩේගුරා කවුද කියලා මම පස්සේ කියන්නම්කෝ. කස්තුරි මාමා හැම නෙවෙයි යන්න. බෝඩර් එක ක්‍රොස් කරලා වෙන රටකට යන්න ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමයි මේ මගේ ලයිෆ් එකේ ගෙවෙන්නේ. බලමුකෝ අපි කොහොම වෙයිද කියලා. ඉතින් මේකේ ඕනේ ඩොකියුමන්ට්ස් මොනවද, වාහන වලට ඕනේ ඩොකියුමන්ට්ස් මොනවද, ඒ හැම ඩීටේල් එකක්ම මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම බලාගෙන ඉන්න. මේ වෙද්දි වෙලාව පාන්දර 1ට විතර ඇති. මොනවා නැතත් කාලා බීලා ඉන්න එපා යන්නේ. ඒ නිසා අපි ඔන්න තේ බොන්නත් නැවැත්තුවා. තේ බොන්නයි යන්නේ. අර කෙසස් නේ. මට හිතෙන්නේ මොකක්ද කියන්න තියෙනවද? පවසන්න. හරි මන් දැන් කියන්නම්කෝ මොනවද ඕනේ ඩොකියුමන්ට්ස් කියලා. ඔයා වාහනේ නම් යන්න ඉන්නේ. මේ වාහනේ ඔයාගේ නමින් රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ ඔයා ඒ වාහනේට ඉන්ෂුරන්ස් එකක් දාගන්න ඕනේ. මේ වගේ ඉන්ෂුරන්ස් කඩ ඕන තරම් තායිලන්ඩ් බෝඩරේට ලං වෙද්දි තියෙනවා. අපිට ගියේ රිංගිට් 150ක වගේ මුදලක් එක වෙහිකල් එකට. අපි වෙහිකල් 3ක තමයි ගියේ. ඔන්න ඉතින් බෝඩර් එක ගාවටත් ආවා අපි. මේ වෙද්දි වෙලාව පාන්දර 6යි. සුපිරි කිව් එකකට තමයි අපෙත් සෙට් උනේ. මොකද මැලේසියාව වලට දවස් 5ක නිවාඩුවක් තමයි දැන් තියෙන්නේ. කොහොම හරි පැය 2-3ක් පොලිමේ ඉඳලා අපේ પાස්පෝර්ට් එකට මැලේසියන් ඉමිග්‍රේෂන් එකෙන් සීල් එක ගහලා දුන්නා. එතනින් නම් අපේ ඩොකියුමන්ට්ස් මුකුත් බැලුවේ නැහැ. අපේ හිටපු 225ට පින් සිද්ධ වෙන්න දවස් ගණන් පොලින් වල ඉඳලා ට්‍රේනින් ගත්තු අපි පැය 2-3 පොලිමේ ඉන්න එක ලොකුවට අවුලක් උනේ නෑනේ. ඔන්න ඉතින් ඊළඟට අපි සෙට් උනේ තායිලන්ඩ් ඉමිග්‍රේෂන් එකේ පොලිමට. පොලිම තමයි. ඔයා බෝඩර් ක්‍රොස් කරලා තායිලන්ඩ් යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා කලින් වීසා ඇප්ලයි කරන්න ඕනේ නැහැ. ඔය තායිලන්ඩ් ඉමිග්‍රේෂන් එකෙන් ඔයාට මාස 3කට වීසා ස්ටැම්ප් කරලා දෙනවා. ඔයා කරන්න ඕනේ තායිලන්ඩ් වල ඔයා නවතින තැනක් කලින් බුක් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මෙහෙ ගිහිල්ලා වියදම් කරන්න සල්ලි පෙන්නන්න ඕනේ. ඒ ටික කම්ප්ලීට් නම් ඔයාට මාස 3කට වීසා ස්ටැම්ප් කරලා දෙනවා. ඔයාගේ වෙහිකල් එක තායිලන්ඩ් වලට ගෙනියන්න ඕන නම් මොනවද ඕනේ ඩොකියුමන්ට්ස් කියලා මම දැන් කියන්නම්. මුලින්ම ඕනේ TM2 සහ TM3 කියන ඩොකියුමන්ට් එක. මේ දෙක ඔයාට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ෆිල් කරලා අරගෙන යන්න පුළුවන්. TM6 කියන එක සහ වැලිඩ් ඩ්‍රයිවිං ලයිසන්ස් එක බලනවා. ඒ වගේම වෙහිකල් රෙජිස්ට්‍රේෂන් කාඩ් එකයි ආය ඔයාගේ වෙහිකල් එක ඉන්ෂුරන්ස් කරලා තියෙන ඒ ඉන්ෂුරන්ස් ඩොකියුමන්ට් එකයි. මෙතනදී ඔයාට පොඩි ෆී එකක් ගෙවන්න වෙනවා. ඔයා ඩ්‍රයිවර්ට තායි බාත් 25ක් ගෙවන්න ඕනේ. ඒ වගේම ඔයාගේ වෙහිකල් එකේ යන පැසෙන්ජර්ස්ලාට තායි බාත් 5 ගානේ ගෙවන්න වෙනවා. ඊට පස්සේ ඔයාගේ වාහනේ චෙක් කරලා ඒගොල්ලෝ ඩොකියුමන්ට්ස් ක්ලියර් නම් ඔයාට යන්න දෙනවා. ඔන්න ඉතින් කොහොම හරි උදේ 10 විතර වෙද්දි අපිට තායිලන්ඩ් වලට ඇතුල් වෙන්න පුළුවන් වුණා.
මේ වෙනකොට සුපිරි බඩගින්නක් තමයි හැමෝටම තිබ්බේ. ඒ නිසා අපි සුපිරි පොට් එකක් බලලා සුපිරි කෑමක් කන්න තමයි දැන් හදන්නේ. ඊළඟට ඉතින් අපි ආවේ කෙලින්ම අපි නවතින තැනට චැන්සි රිසෝට්. මෙතන තමයි අපි දවස් 3ක්ම ඉන්නේ. අපේ අලුත් නවාතැන තමයි මේ. තායිලන්ඩ් වල අපි මොනවද කරේ කොහෙද ගියේ කියලා අලුත් vlog එකක් අරගෙන මම ඉක්මනින්ම ආපහු එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න.